කොහොමද අපේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අපි හිතනවා. ඒ වගේම අපි තුන්දෙනාත් හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. අද අපේ පිපිඤ්ඤා වගාවේ ඒ වගේම මෑ වගාවේ අස්වැන්න ගන්න දවස. ඉතින් මට හිතුණා අපේ යාළුවන්ටත් ඒ දේවල් පෙන්වන්න. මොකද ගොඩ කාලෙකින් වගාවේ වීඩියෝ ගෙනාවේ නැහැනේ ඔයාලට. ඉතින් අපේ යාළුවෝ කිහිප දෙනෙක් අහලා තිබුණා දැන් මේ දවස්වල වගා කරන්නේ නැද්ද කියලා. ඉතින් මට හිතුණා ඔයාලට අද දවසේ මොනවද වෙන්නේ කියලා පෙන්වන්න. මේ දවස්වල අපි පිපිඤ්ඤා ඒ වගේම මෑ හිටවලා තිබ්බට අපේ ස්ථීර වගාවක් විදිහට අපි peer හිටවලා තියෙනවා. ඉතින් ඇපල් peerයි කිලෝ peerයි තමයි අපි හිටවලා තියෙන්නේ. ඉතින් ඒව නම් දැන් අවුරුදු එකහමාරක් විතර කාලයක් වෙනවා හිටවලා. ඉතින් දැන් තමයි චුට්ට ගෙඩි දාගෙන ඒ වගේම පොඩි අස්වැන්න අපි ගන්නෙ. ඉතින් ලොකු අස්වැන්නක් මේ දවස්වල තාම නැහැ. ඉතින් ඒ peer කොටුවේ තමයි අපි හිටවලා තියෙන්නේ මේ පිපිඤ්ඤායි මෑයි. ඉතින් මේ අපේ ගේ ළඟම බිමේ තමයි අපි හිටවලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේ පේනත් වගේ අපේ පිපිඤ්ඤා වගාව ගොඩාක් දුරට සාර්ථක වුණේ නැහැ මේ පාර. මොකද අවුව සැරත් වැඩි ඒ වගේම පිපිඤ්ඤා පැලවලට සැර ගැහුවා කියලා තමයි හස්බන්ඩ් නම් කියන්නේ. ඉතින් ගොඩාක් දුරට සාර්ථක වුණේ නැහැ. ඒ වුණාට සාර්ථක වෙච්ච පිපිඤ්ඤා කොටු තියෙනවා. ඉතින් වෙලාව කියන්නේ අපේ පිපිඤ්ඤා කොටුව මෙදා පාර සාර්ථක වුණේ නැහැ. ඉතින් සාර්ථක වුණේ නැති වුණාට හොඳට හැදිලා තියෙන වැල්වල ගෙඩි අලලා තියෙනවා හොඳට. ඉතින් අද ඒ අස්වැන්න තමයි අපි ගන්න. මේ අපේ ඒ අස්වැන්න ගන්න දෙවනි දවස. ඉතින් හැදිලා තියෙන වැල්වල හොඳට අස්වැන්න දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ දවස්වල ගිරව් රෑනක් අපේ මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනත් වගේ ඒ හැදිලා තියෙන වැල්වලත් ඇවිල්ලා තියෙන ගෙඩිවල මේ විදියට ගොඩාක් කලාබහනි කරලා තියෙනවා. ඉතින් මේ ටිකේ චුට්ටක් පාඩුවට වගේ තමයි යන්නේ ඇත්තම කතාව කියනවා නම්. ඉතින් මොනා කරන්නද? මේක තමයි ඉතින් ස්වභාවය. ඉතින් කුරුල්ලන්ටත් කන්න නැතුව ඇති මේ දවස්වල මොකද ගොඩාක් රස්නේ දවස්. එතකොට වගා භෝග ගොඩක් අඩුයි හිටවලා තියෙනවා. ඉතින් හිටවලා තියෙන තැන් වලට ඇවිල්ලා ඒගොල්ලෝ බඩ පුරවගෙන යනවා. ඉතින් මොනා කරන්නද නේද? ඉතින් සබා ධර්මයට පිටින් අපිට යන්න බෑනේ. ඉතින් කමන් නෑ කියලා හිතලා තියෙන පිපිඤ්ඤා ටික දැන් මේ එකතු කරන් යන ගමන් තමයි ඉන්නේ. ඊට අමතරව අපේ මේ පිපිඤ්ඤා වැල් ඇස්සේ කැකිරි වැල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කැකිරි වැල් අපි හිටවපුවා නෙමෙයි. අපි හිටවපුවා නෙමෙයි කියන්නේ අපි පිපිඤ්ඤාත් එක්ක හිටවපුවා. ඒ කියන්නේ මේ පාර හිටවපුවා නෙවෙයි. කලින් සැරේක හිටවපු කැකිරියට තමයි මේ ඒගොල්ලෝ විහිං පැලවිලා තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න දැන් මං කලින් කිව්වනේ පිපිඤ්ඤා අස්වැන්නයි මෑ අස්වැන්නයි විතරයි කියලා. ඒ වුණාට මේ අතරතුර අපිට කැකිරි අස්වැන්නත් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් ඒකෙත් හැටි. ඉතින් අපි දැන් හිටවපු දැන් ගිය පාර අපි හිටවපු කැකිරි ගොඩාක් ලොකුවට හැදුන්නේ නැහැ කැකිරි ගෙඩි. ඉතින් ඔයාලට කියන්නේ මේගොල්ලෝ විහිං ඒ කියන්නේ ඉබේ පැලවිලා තියෙන කැකිරි යට ටිකේ කැකිරි ගෙඩි හොඳ ලස්සනට හොඳ ගානට කැකිරි ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් අනේ මන් දන්නේ ඉතින් දකිද්දි හරිම ආසයි. ඉතින් වගා භෝග දෙකක් හිටෙව්වට අපිට අස්වැන්නු 3ක් තියෙනවා. ඉතින් ඒ අතරතුර දැන් තලවිල මේ අපේ පැත්තේ බූරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් වගා බිම් වලට පැනලා මේ වගේ පිපිඤ්ඤා එතකොට තියෙන වගා භෝග කාලය යනවා. ඉතින් මේ දවස්වල කුරුල්ලන්ට අමතරව ඒගොල්ලොත් මේ පැත්තේ සැරිසරන පාටක් තමයි අපිට පේන්නේ. මොකද අර මං කලින් කිව්වා වගේ මේ සතුන්ට කෑම නැහැ. කෑම නැහැ කියන්නේ කන්න නැහැ. මොකද රස්නේයිනේ. ඉතින් ගොඩාක් තැන්වල වගා භෝග නැහැ. එතකොට කෑම අධිකමට තමයි මේගොල්ලෝ කෑම හොයාගෙන එන්නේ.
ඔයාලට පේන්නේ අපේ මෑ වගාව. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා ඒ වගේම අපේ අනිත් නැන්දලත් එක්ක මෑ වගාවේ මෑ අස්සන්න ගන්න ගමන් තමයි මේ ඉන්නේ. පිපිඤ්ඤ ටික කඩාගෙන යන්නේ මමයි හස්බන්ඩ්ුයි අපේ වැඩ කරන මාම කෙනෙකුයි. ඉතින් දෙපැත්තම මේ විදියට කරගෙන යනවා. මොකද නැත්තම් පොළට ගෙනියන්න පරක්කු වෙන නිසා. ඉතින් 9 වෙද්දි අපි පොළට අරන් යන්න ඕනේ. ඒ නිසා ඉක්මනට මේ ටික මෙහෙම බෙදලා කරගෙන යනවා. මොකද මේ ටිකෙන් පස්සේ අපිට කැකිරි ටිකත් කඩාගෙන යන්න තියෙන නිසා. ඉතින් පිපිඤ්ඤත් එක්ක එකපාර කැකිරි කඩාගෙන යන්න අමාරුයි. ඒ නිසා මේ පිපිඤ්ඤ ටික ඉවර කරලා ඊට පස්සේ කැකිරි ටික කඩනවා. ඉතින් ඉබේ ඒ විදියට පැලවුණාට ගොඩාක් කැකිරි ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි සතුටුයි එහෙම දකිද්දි. මේ ටිකේම වගාව සම්බන්ධව වීඩියෝවත් වගාව චුට්ටක්වත් පෙන්නපු නැති නිසා අපේ යාළුවෝ කීප දෙනෙක්ම අහලා තිබුණා දැන් වගා කරන්නේ නැද්ද කියලා. ඉතින් වගාව කියන්නේ අපේ ස්ථිර රැකියාවනේ. ඉතින් ඒක කවදාවත් නතර කරන්නේ නැහැ. මේ දවස්වල ඉතින් අර මම මෑ වගාව එතකොට පිපිඤ්ඤ වගාව වලට කලින් පෙන්නලා තියෙන නිසා තමයි මම විශේෂයෙන් කියලා ඒව පෙන්නුවේ නැත්තේ. ඉතින් එහෙම පෙන්නුවේ නැහැ කියලා අපි වගාව නතර කළා නැහැ. අපි වගාව දිගටම කරන් යනවා. ඉතින් මෑ වගාව සම්බන්ධව පිපිඤ්ඤ වගාව සම්බන්ධව මං කලින් වීඩියෝ ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඒක නිසා තමයි කරේ නැත්තේ. ඉතින් මේ දවස්වල අපි ස්ථීරම භෝගයක් විදියට peer තමයි හිටවලා තියෙන්නේ. ඒක ඉතින් අවුරුදු 5ක් 6ක් වුණත් යනවා peer වගාවේ තත්ත්වය අනුව. ඉතින් ඒක අපි ස්ථීරවම කරන් යන්න දැන් පටන් අරන් තියෙන්නේ. දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා peer පැල හිටවලා. ඉතින් චුට්ට දැන් ඒවලත් චූටි අස්සන්න තමා තියෙන්නේ. තාම ගොඩාක් නැහැ. ඉතින් ඒ ගැනත් මම ඔයාලට ඉස්සරහට තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ ගැන ඔයාලට කියන්නම්. ඉතින් දැන් මේ විදියට අද දවසේ මේ විදියට භෝග ටික කඩාගෙන යනවා අපි. ඉතින් හරි සතුටුයි. අද එකම දවසේ අස්වැන්න 3ක් තියෙනවා. ඉතින් කැකිරි අස්වැන්න නම් මම ඔයාලට කලින් කිව්වා වගේ හිතපු නැති විදිහේ අස්වැන්නක්. ඉතින් මේ මහා ලොකුවට අස්වැන්න නැහැ. ඒ වුණාට අර ඉබේ පැලවිලා තියෙන භෝගයකින් අපිට ගෝණි 2ක් විතර කඩා ගන්න පුළුවන් වුණා. ඉතින් කලින් දවසේ කඩද්දී ඒ කියන්නේ දැන් අපි දවස් 5කට වගේ කලින් තමයි මුලින්ම අස්වැන්න ගත්තේ. එතකොට එක ගෝණියක් වගේ තමයි තිබුණේ කැකිරි. ඉතින් මේ දවසේ අපිට කැකිරි ගෝණි 2ක් විතර කඩා ගන්න පුළුවන් වුණා. මේ වලට පේනව නේද හරියම ලස්සනට මේ කැකිරි වැල් ඇදිලා තියෙනවා. ඒ වගේම කැකිරි ලස්සන ගෙඩි තියෙනවා. ඉතින් හරි සතුටුයි. ඉතින් අර පිපිඤ්ඤ වගාව සාර්ථක වුණේ නැතත් ඒ අතරින් පතරින් මේ වගේ මේ දේවල් එන එකත් ඉතින් හරි ලස්සනයි. හරි සුබයි කියලා මම හිතනවා. ඉතින් මේ වලට පේනවා නේද කැකිරි වලටත් අපේ ගිරව් යාළු ටික කරලා තියෙන දේ. ඉතින් අපිට ගොඩක් හිතෙන්නේ ගිරව් කියලා තමයි. වෙන කුරුල්ලෝ නම් කනවා දකින්නේ නැහැ. ගිරව් තමයි. මේ දවස්වල ඔයාලට කියන්න ගිරව් රෑනක් ඉන්නවා. මේ ඉතින් හරිම සද්දේ උදේට ඒගොල්ලෝ මේ හරි සද්දෙන් ඇවිල්ලා මේ ඒගොල්ලන්ගේ රාජකාරිය කරන් යනවා. ඉතින් අපිට පාඩු කරලා වගා කරනවා කියන්නෙම හරිම සුන්දර දෙයක්. සුන්දර රැකියාවක් වගා කරනවා කියන්නේ. ඉතින් ඒ සුන්දර රැකියාව අස්සේ ලාභ පාඩු කියන දේ ගොඩාක් තියෙනවා. ඉතින් ගොඩාක් ලාභයට වඩා පාඩු වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මගේ vlogs බලන ඔයාලා දන්නවා ඇති මුලින් ඉඳන්ම ඔයාලා දකිනවා නම් අපේ ලාභ වගේම පාඩුත් මම ඔයාලට කියලා ඇති. ඉතින් මේ vlog එකේ මම ඔයාලට පෙන්නන්නේ අපිට ලාභයට වඩා අලාභෙත් එක්ක යන වගාවක්. ඉතින් අලාභ වුණත් ලාභ වුණත් අපි ඉතින් හරිම ආසාවෙන් මේ වගා කරන්නේ. ඉතින් සමහර වෙලාවට මහන්සියත් එක්ක ප්‍රතිඵල අඩු වෙද්දී ගොඩක් දුක හිතෙනවා. ඒ වගේම එපා වෙනවා. ඒ වුණාට ඉතින් අපි මේ වගාවන් නතර කරන්නේ නැහැ. ඒ වෙලාවට එපා වුණාට ඉතින් ආය හරි ආසාවෙන් තමයි මේ වගා කටයුතු කරන් යන්නේ. ඔන්න
ඉතින් අද දවසට මේ වගේ පිපිඤ්ඤා අසන්නක් තමයි අපිට තියෙන්නේ. ඉතින් දැන් මෙතන පිපිඤ්ඤා ඔක්කොම ගෝණි වලට අපි කඩාගෙන ඇවිල්ලා. එතකොට මෙතන දාලා ආපහු මෙතන ඉඳලා තෝරනවා හොඳ පිපිඤ්ඤා මොනවාද? එතකොට අපි ගෝණි වලට දාන්න ඕන පිපිඤ්ඤා මොනවාද කියලා. මේ අතර පතරිනුත් තියෙනවා මේ කුරුල්ලෝ පොඩ්ඩක් කොටපුවා ඒ වගේ තියෙනවනේ. ඉතින් ඒව පොලට දාන්න බැහැනේ. හරියටම චෙක් කරලා බලලා තමයි මෙතන තමයි ඒ වැඩේ කරන්නේ. මේ වලට පේන්නේ අපේ පැෂන් වැලේ පැෂන් ගෙඩි හැදිලා තියෙන විදිය. ඉතින් මේ පැෂන් පැල දෙක නම් හස්බන්ඩ්ගේ අම්මා තමයි හිටෙව්වේ. ඒ වුණාට එක වැලක තමයි මේ විදිහට ගෙඩි අල්ලලා තියෙන්නේ. අනිත් වැලේ තාම නැහැ. අනිත් වැල ටිකක් තව ටිකක් පොඩි. ඉතින් මේ වැල හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම හරි සතුටුයි මේ වගේ ගෙඩි දකිද්දි. ඉතින් පැෂන් හදලා බ්ලෙන්ඩ් කරලා හොඳට හදලා බොනකොට හරි රසයි. ඒ වගේම හරි සුවඳයි. ඒ වගේම තමයි අපේ මේ පැෂන් ගෙඩි වලටත් හමුදාවක් පැනලා ඉන්නේ ලේන් හමුදාවක්. ඉතින් ඒගොල්ලෝ මේ පැෂන් ගෙඩි කාලා බිම දානවා. ඉතින් මොනා කරන්නද මන් දන්නේ නැහැ. කාගෙන් කොහොම මොකක් බේර ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් බලමු ඉතින් අපිට මොනා ඉතුරු වෙයිද කියලා මේ පැෂන් ගෙඩි වලින්. මේ තියෙන්නේ අපේ නිවිතියා වගාව. ඉතින් නිවිතියා වගාවක් කිව්වට මම හරි ආසාවෙන් තමයි නිවිතියා වගාව කියලා කියන්නේ. ඉතින් පොඩි ප්‍රමාණයක් සෑහෙන දුරකට ඇදිලා තියෙනවා නිවිතියා. ඉතින් නිවිතියා පොඩි දඬු කිහිපයක් තමයි මේ මුලින්ම ගහලා තිබුණේ. ඉතින් ඒ වලින් නිවිතියා කොළ ඇවිල්ලා, නිවිතියා ගෙඩි ඇවිල්ලා, පොඩි යට ඒව ඇවිල්ලා. ඉතින් ඒ වලින් තමයි මේ දැන් බෝ කරගෙන තියෙන්නේ. අම්මිලා ආව ටිකේ අපි වෙන්නප්පුවේ හිටියනේ. ඒ අතරතුර අපේ නැන්දගෙනෙක්ට මිදුල අස්පස් කරගෙන ඉන්න කියලා තිබුණා. ඉතින් එයා මිදුල අස්පස් කරන ගමන් මේ නිවිතිය වලින් ඇවිල්ලා මේ දම්පාට ඇට තියෙනවනේ. ඒව ටික මෙයා පැල කරලා තියෙනවා. ඉතින් ඔය ඒ පැල වලින් පැල කරලා තමයි මේ පැල ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් තවත් මේ දම්පාට ඇට ටික තියෙනවා. මම දැන් හිතාගෙන ඉන්නේ මේ ටික තාපව තව පැල කරලා දාන්න. ඉතින් හරිම ලස්සනයි ඔයාලට කියන්නේ. දැන් පිපිඤ්ඤා වැලුත් ඒ අස්සෙන් ගිහිල්ලා තියෙන්නේ. මොකද මේ පොල් පේලිය දිගට තමයි මේ ඔය නිවිතිය පැල ටිකක් තියෙන්නේ. ඉතින් ඒ අතරතුරම තමයි අපේ පිපිඤ්ඤා වැල් ටිකක් තියෙන්නේ. ඉතින් හරි සතුටුයි මේ වගේ දකින්නකොට අපේම ගෙදර අපේම වත්තේ මේ වගේ භෝග හැදෙනකොට ඉතින් හරි සතුටුයි. මේ විදිහට තමයි පිපිඤ්ඤා හොඳ දේවල් තෝරලා ගෝණි වලට දාන්නේ. ඉතින් අපේ කට්ටියම එකතු වෙලා ඉතින් මේ වැඩේ කරනවා. පිපිඤ්ඤා ටික ඒ පැත්තෙන් ගෝණි වෙද්දී මේ පැත්තෙන් අපි කැකිරි ගෝණි කරනවා. ඉතින් මම ඔයාලට කිව්වත් වගේ කැකිරි ගෝණි දෙකක් අපිට මේ දවසේ ආසන්න ගන්න පුළුවන් වුණා. ඉතින් කැකිරි වලත් හොඳ දේවල් තෝරලා තමයි, ඒ කියන්නේ හොඳ ගෙඩි තෝරලා තමයි අපි පොලට දාන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ අපි කලින්ම මේ පිපිඤ්ඤා වගාවට කලින් හිටවලා තිබ්බනේ කැකිරි. ඉතින් ඒ කැකිරි හිටවලා තිබ්බ කාලේ චූටි ගෙඩි තමයි ආවේ. ඉතින් මේ තියෙන වලට මේ පේනවා වගේ චූටි ගෙඩි තමයි ආවේ. ගොඩක් ලොකු ගෙඩි ආවේ නැහැ. ඉතින් ගොඩක් අප්සෙට් එකේ හිටියා. මොකද අපි හිටවලා ඉතින් සාර්ථක වෙන්නේ නැහැනේ. සාර්ථක වෙන්නේ නැතුව ඇදී ඉතින් දුක හිතෙනවා. ඉතින් මේ දැන් ඒවා ටික ඉබේම ඒගොල්ලෝ විහිම පැලවිලා මේ වගේ ගෙඩි දෙද්දි ඉතින් අර මේ දුක පැත්තකට දාලා දැන් ඉතින් සතුට මේ තමයි තියෙන්නේ. ඉතින් හරි සතුටුයි. මේ වගේ ගෙඩි දකිද්දි ඉතින් අර අපි හිතපු නැති දෙයක් නේ.
කැකිරිවැල් හැදිලා තිබුණට අපි හිතුවේ නෑ මේ වගේ හැදිලා මේ විදිහට ගෙඩියයි කියලා. ඉතින් අද මේ වගේ ගෝණි දෙකක් හැදුනා වගේම තවත් චූටි චූටි ගෙඩි තියෙනවා තව දවසකට කඩන්න. මේ වෙනකොට ඔක්කොම ගෝණි කරලා ඉවරයි. ඉතින් මේ විදියට හොඳට තද වෙන්න ගෝණි මහලා තමයි අපි පොළට දාන්නේ. ඔක්කොම ටික ගෝණි මහලා දැන් ඔක්කොම පටවන ගමන් තමයි ඉන්නේ ලොරියට. ඉතින් දැන් පොළට යන වෙලාවත් හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ වගාවන් එක්ක අද දවස ගත වුණේ. ඉතින් මම හිතනවා අපේ යාළුවෝ ගොඩක් ආසාවෙන් මේ vlog එක බලයි කියලා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම තමයි හැමදාමත් වගේ ආදරණීය වචන ලියන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම අපි ගොඩක් ආදරෙයි. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.